ආයිබෝවන් සියලු දෙනාම සාදරයෙන් පිළි අරගන්නවා. ඓතිහාසික ක්‍රිප්ටෝ සමුළුව හෙට දින පැවැත්වෙන්නට නියමිතයි ඇමරිකා එක්සත් ජනපදයේදී. අපි මේ ක්‍රිප්ටෝ සමුළුව ගැන මීට කලින් වීඩියෝ එකක් කරා මේ නිවුස් එක දාපු ගමම්ම මෙතන පහුගිය සතියේ ප්‍රධාන ලොකු නිවුස් දෙකක් ගියා ක්‍රිප්ටෝ සම්බන්ධව. එකක් තමයි මේ ක්‍රිප්ටෝ සමුළුව ප්‍රකාශයට පත් කිරීම. ඒ එක්කම ට්‍රම්ප් විශාල බෝම් ෂෙල් එකක් දැම්ම ක්‍රිප්ටෝ ඉන්ඩස්ට්‍රි එකට මේක පොප් අප් වෙන්න. ඒ තමයි ක්‍රිප්ටෝ ඇමරිකාව ක්‍රිප්ටෝ රිසර්ව් එකක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් වන ක්‍රිප්ටෝ කොයින්ස් 5ක් ට්‍රම්ප් නම් කරා. ඒක තමයි ට්‍රම්ප් දුන්නු වැදගත්ම නිවේදනය. ඒ නිවේදනයත් එක්ක ක්‍රිප්ටෝ 30ක විතර වේගවත් අප්සයිඩ් එකකට ගියා. අපි ඒක දන්නවා. ඉතින් හෙට දවසේ ඒ කියන්නේ මාර්තු 7 වෙනි සිකුරාදා පැවැත්වෙනවා මේ ක්‍රිප්ටෝ සමුළුව වොෂින්ටන් DC වලදී. ඒ කියන්නේ මේ වයිට් හවුස් එකේදී ඇමරිකාවේ දවල මන්දිරයේදී එහෙම නැත්නම් ජනාධිපතිවරයාගේ නිවසේදී තමයි මේක පැවැත්වෙන්නේ. ඉතින් මේ ක්‍රිප්ටෝ සමුළුව ක්‍රිප්ටෝ සම්බන්ධයෙන් හෙට දවසේ මේ සාකච්ඡා කරන කතා බහ වෙන දේවල් එක්ක ක්‍රිප්ටෝ වලට හොඳ කාලයක් උදා වෙයි කියලා තමයි ලෝකේ බලාපොරොත්තුව. අපි බලමු ක්‍රිප්ටෝ සමුළුව කොහොමද පැවැත්වෙන්නේ, වෙලාව කීයද? වෙලාව කියන්නේ අපි ඉතින් ඕකට යන්න නෙවෙයි. හැබැයි අපි දැනගෙන ඉන්න ඕනේ මේකත් එක්ක ඉන්නකොට මේ වගේ ලෝකේ ප්‍රධානම කාර්යයක් සිද්ධ වෙනකොට වටපිටාව හරි කොහොමද වෙන්නේ කියලා සහ මේකට ආරාධනා ලැබ ඉන්නේ කවුද කියන එකත් අපි දැනගෙන ඉමු. ඒ වගේම මෙතෙන්ට ආරාධනය කළ යුතුම පුද්ගලයෙකුට ආරාධනා පත්‍රයක් යවල නැහැ කියලා කියවෙනවා. හිතාමතාම ඒ කවුද කියලා අපි මේ වීඩියෝ එක අතරදී බලමු. හොඳයි, එහෙනම් බලමු මොනවද මේ ක්‍රිප්ටෝ සමුළුව වෙලාව. මේ ටිකත් එක්ක අපි තොරතුරු ටික මුලින්ම බලලා ඉමුකෝ. right. The United States is set to host significant event in the cryptocurrency sector. White House Crypto Summit එක තමයි තියෙන්නේ, නම් කරලා තියෙන්නේ White House Crypto Summit. Date Fridays March 7 25 time හවස 1:30 ඉඳන් 5:30 දක්වා. ඒ කියන්නේ පැය 4ක කාලයක් මේක පවත්වන්න සූදානම් කරලා තියෙනවා. ලොකේෂන් එක තියෙන White House වල වොෂින්ටන් DC. ඉතින් ඇමරිකාවේ ඉන්න කෙනෙක් නම් ඔයාට මේකට යන්න පුළුවන් කමක් නැහැ. මොකද මේකේ ආරාධනා කරන්න ඕන කට්ටියටත් ආරාධනා කළ නැතුව සීමා කළා තියෙනවා මේ සමුළුව. අපි බලමු ඉස්සරහට කවුද කියලා ආරාධනා කළා තියෙන්නේ. The President Donald Trump will host the inaugural White House Crypto Summit, underscoring his commitment to establishing the US as the leader of the cryptocurrency industry. එතකොට ට්‍රම්ප්ගේ බලාපොරොත්තුව තමයි ඇමරිකාව ක්‍රිප්ටෝකරන්සි ඉන්ඩස්ට්‍රි එකේ ලීඩර් විදිහට කටයුතු කරන එක තහවුරු කරන්න. ඉතින් ඔවුන් හැම වෙලාවෙම ඉස්සෙල්ලා වාසිය ගන්නවා. ට්‍රැක් එකේ වාසිය වුන් මේ ගන්න හදන්නේ. ඒකට තමයි මේ අමුඩ ගහන්නේ දැම්ම ඉඳගෙන ඈත තියාගෙනම. ඉතින් අපි බලන්න ඕන අපිට කොහොමත් අපිට රටක් විදිහට මේ ක්‍රිප්ටෝ සමුළු තියන්න හෝ ඒවයි ලීඩින් පාර්ට් එකක් රන් කරන්න බෑ. නමුත් අපි දැනගන්න ඕන ඌරෝ කැකුණ තලනකොට හබන් කුකුලන්ට ගජමගුල් කිව්වනේ. එහෙනම් දැනගන්න ඕන අපි ඒකේ අපේ වාසිය ගන්න. අපි කුඩා රටක් වුණාට ලොකු රටවල් කරන දේවල් හරහා අපිට ඒකේ වාසිය ගැනීමේ හැකියාවක් තියෙනවා නම් අපි ඒක අතාරින්න නරකයි. ඉතින් මේ ඉන්ඩස්ට්‍රි එකට තොරතුරු දැනගන්න එකතු වෙන්න ඉන්න කට්ටියට මේ වගේ දේවල් හරි වැදගත් වෙනවා කියන එක තමයි මගේ විශ්වාසය. ඉතින් the summit aims to discuss regulatory frameworks, innovations and integration of digital assets in the US economy. මේකවල බලාපොරොත්තු වෙන US economy එකට මේක සම්බන්ධ වෙන්නේ කොයි ආකාරයෙන්ද, digital assets කියන එක කොයිතරම් US economy එකට බලපෑම් කරයිද කියලා. ඉතින් ඔය ආසේ ට්‍රම්ප් ගන්න තීරණ විවිධ විදිහට ඇමරිකාවටත් බලපාමින් තියෙනවා. මුලින්ම ආපු ගමන් කැනඩාව සහ මෙක්සිකෝවේ බදු ඉහළ නැංගුවා. ඒ රටවල් වලින් මෙහෙට ගෙන්නන එක කැනඩාව ප්‍රතිචාර දැක්වුවා. වුණොත් එහා සමාන බද්දක් නිකුත් කරමින්. ඉතින් ඊට වඩා එහා ගිහිල්ලා අද දවසේ ඊයේ දවසේ වෙනකොට චීනයෙන් ගෙන්නන භාණ්ඩ වලටත් අධික බද්දක් පැනෙවුවා ට්‍රම්ප්. ඉතින් මේකට චීනය ප්‍රතිචාරයක් දක්වලා තිබුණා. චීනය කියලා තිබුණා හරි අපූර්ව කතාවක්. චීනය කියලා තිබුණා ඇමරිකාව සමග ඕනෑම ආකාරයක යුද්ධයකට තමයි සූදානම් කියලා. ඒ කියන්නේ ආර්ථික යුද්ධයකට, එහෙමත් නැත්නම් වෙනත් ආකාරයක යුද්ධයකට වුණත් අපි සූදානම් කියලා උන් කියලා තිබුණා. ඒකට ඒ වගේ මේ බදු වලට උන් නිසි ප්‍රතිචාර දක්වනවා කියලා තිබුණා. ඉතින් ඒ එක්කම අද නිවුස් එකක් මම දැක්ක තියෙනවා. මේ නිසා ඇමරිකානු ජනතාව කුපිත වෙලා ඉන්නවා මේ චීනෙන් ගෙන්නන බදු වලට බඩු ගහන එකට විරුද්ධව
ඔවුන් කටයුතු කරන්න පටන් අරගෙන තියෙනවා. අද දවසේ ඔවුන් නිර්වත් පෙළපාලියක් පවත්වනවා. අපි දැක්කා බොහෝ කාන්තාවන් පිරිමින් විශාල ප්‍රමාණයක් තමන්ගේ ඇඳුම් ගලවලා දාලා පාර දිගේ යන්න පටන් ගත්තා. ඔවුන් කිව්වේ චීනෙන් ගේන මේ අඩු මිල ඇඳුම් අපිට ගන්න බැරි වුණොත් අපිට අධික මිල ගෙවලා මේවා ගන්න බෑ. ඒක නිසා මේක වැරදි කියන එක උන් කිව්වා. ඉතින් අපි ක්‍රිප්ටෝ සමුළුව පැත්තට ආයසරයක් යම් කී හයිලයිට්ස් විදිහට මෙතන තියෙනවා කතා කරන්න බලාපොරොත්තු වෙන දේවල් මේගොල්ලෝ ස්ට්‍රැටජික් ක්‍රිප්ටෝ රිසර්ව්. ඉතින් මේක ගැන කිව්වා ට්‍රම්ප් නම් කරා කියලා කොයින් පහක්. ඉතින් මේ කොයින් පහ තියෙන්නේ BTC, Ethereum, XRP, Solana සහ Cardano. ඒඩා කියන කොයින් එක. ඉතින් මේ මුලින්ම ට්‍රම්ප් නම් කරේ X පණිවිඩයක් නිකුත් කරමින් XRP, Solana සහ Cardano කියන තුන විතරයි. ඒඩා විතරයි. ඊට පස්සේ නැවතත් පැයක විතර කාලයකට පස්සේ නැවතත් ට්‍රම්ප් දානවා අරකට වුණ පූර්ණයක් විදිහට බිට්කොයින් සහ එතේරියම් නුත් මේ රිසර්ව් එකට ඇතුළත් වෙනවා. ඒ දෙකම මගේ හදවතේ තියෙනවායි කියලා. ඉතින් මේ පහ තමයි අයිති වෙන්නේ. ඉතින් ඒඩා ගැන කතා කරද්දී මේ දැන් කඩානෝ සමාගමේ ඒඩා මේකට නම් කරනවා ක්‍රිප්ටෝ රිසර්ව් එක විදිහට. හැබැයි අනිත් පැත්තෙන් ට්‍රම්ප් තව දෙයක් කරනවා මෙන්න මේක. ඒ මොකද්ද? ඒ තමයි White House Crypto Summit happening on March 8. A source confirmed that neither he nor the Cardano team has engaged in any crypto policy discussion with the administration. ඒ කියන්නේ Cardano CEO ට මොකද කරලා තියෙන්නේ? ඔහුට ආරාධනයක් නොදෙන්න තමයි කටයුතු කරලා තියෙන්නේ. Hoskinson White House snap Crypto Summit guest list sparks debut. මේක කියන්නේ කඩානෝ එකේ කියන්නේ ඒඩා එකේ ෆවුන්ඩර් විදිහට සැලකෙන්නේ හොස්කින්සන්. මෙයාට ආරාධනයක් නොකරන්න තමයි තාම කටයුතු කරලා තියෙන්නේ. මෙයාගේ කොයින් එක තෝරගත්තත් මේ සමුළුවට යාට ආරාධනා නොකරන්න තීරණයක් අරගෙන තියෙනවා වගේ කියලා තමයි දැනට පෙනෙන්න තියෙන්නේ. මොකද ඔහුට තාම ආරාධනයක් ලැබිලා නැහැ හෙට දවසේ තියෙන මේ වැඩසටහන වෙනුවෙන්. ඉතින් ඒකත් එක්තරා විදිහක ප්‍රශ්නයක් විදිහට සලකනවා. ඇයි එහෙම කරේ කියන එක. ඉතින් මේ කතා කරන අතරේ එකක් තමයි අපි කිව්වේ ස්ට්‍රැටජික් ක්‍රිප්ටෝ රිසර්ව් එකක් ගැන කතා කරනවා මේ සමුළුවේදී. ඊළඟට රෙගියුලටරි ෆ්‍රේම්වර්ක්ස් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ දෙක ගැන කතා කරන තමයි ප්‍රධාන බලාපොරොත්තුව. ඊට පස්සේ notable attendees කවුද මේකට සහභාගී වෙන්නන් කියන එක තියෙනවා. ඉතින් මේකේ ප්‍රධානියෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි Coinbase CEO. අපි දන්නවා Coinbase තමයි ප්‍රධාන විශාලතම ක්‍රිප්ටෝ සම්බන්ධ තොරතුරු තියෙන ආයතනය සහ ක්‍රිප්ටෝ සම්බන්ධ ලොකුවටම තියෙන තැන තමයි ඒක. ඒකේ බ්‍රයන් ආම්ස්ට්‍රෝං සහ MicroStrategy එකේ චෙයාර්මන් මයිකල් සේලර් මේ දෙන්න ක්‍රිප්ටෝ දැවැන්තයෝ දෙන්නෙක්. මයිකල් සේලර් තමයි ලෝකේ වැඩිපුරම මම හිතන විදිහට මට ඒක හරියද කියලා නිවැරදිව කියන්නේ මම හිතන විදිහට බිට්කොයින් කියන්නේ බිට්කොයින් ෆවුන්ඩර් ජපන් ජාතිකයාට අමතරව කොහෙද කියලාවත් නැහැ. ඔහු ගාව තමයි වැඩිපුරම තනි පුද්ගලයෙක් සතු ක්‍රිප්ටෝ රිසර්ව් එක තියෙන්නේ. ඉතින් එයා නැහැනේ. ඊළඟට මයිකල් සේලර් ගාව තියෙනවා කියලා තමයි කියවෙන්නේ. MicroStrategy එකේ චෙයාර්මන් ළඟ තමයි තියෙනවා කියලා. ඔහු නිරන්තරයෙන් බිට්කොයින් එකතු කරමින් ඉන්න කෙනෙක්. මේ දෙන්න ප්‍රධානියෝ දෙන්නෙක් විදිහට මේකට ආරාධනා ලැබ තියෙනවා. ඒ වගේම අපි බලමු කවුද කියලා ලිස්ට් එකේ ඉන්න අනිත් කට්ටිය. මෙන්න strategy MSTR chairman Michael Saylor MicroStrategy අපි කිව්වා will be the summit along with Coinbase Armstrong. Other confirmed guests included Robinhood කියන company එක CEO Val Tenev, Chainlink co-founder Sergey Nazarov, Xcodex CEO JP Richardson and Bitcoin Magazine CEO David Billey, Matt Hank, co-founder of the Paradigm Kyle Samani, managing partner at the Multicoin Capital Current CEO Arjun Sethi. ඉතින් බලන්න මේ කරකන් CEO Arjun Sethi මෙයා ඉන්දියන් ජාතිකයෙක්. එතකොට ඒගොල්ලොත් මේකට එකතු වෙලා ඉන්න හැටි බලන්න ක්‍රිප්ටෝ වල ඉස්සරහා ඉන්න පුද්ගලයෝ විදිහට. And Seth Whitehoff, co-founder of Trump's World Liberty Financial will also attend. මෙන්න මේ කණ්ඩායම
දැනට හඳුනගෙන තියෙන ආරාධනා ලැබ ඉන්න අය විදිහට තවත් ඉන්වෙස්ටර්ස්ලා විශාල පිරිසකුත් මේකට සම්බන්ධ වෙන නියමිත බව තමයි ආරංචි මාර්ගවලින් කියවෙන්නේ. ඉතින් ක්‍රිප්ටෝ සමුළුව ওই විදිහට හෙට දවසේ තවත් පැය කීපයක විරාමයෙන් ආරම්භ වෙන්න නියමිතයි ඇමරිකා එක්සත් ජනපදයේදී. අපි බලමු ඒ සමුළුවේදී වුන් කතා කරලා මොන වගේ තීරණ වලට එළඹෙයිද. ඒ තීරණ ක්‍රිප්ටෝ ඉන්ඩස්ට්‍රි එකට කොයි විදිහට බලපාවිද සහ ඒ වගේම හෙට දවසේ මේ සමුළුවත් එක්ක ක්‍රිප්ටෝ chart එක ඉහළ යයිද කියන එකත් අපි අවධානයෙන් ඉන්න ඕන. දැනට ඉන්න levels වලට අනුව දැන් ගොඩක් charts මේ වෙලාවේ වෙනකොට consolidate වෙමින් තියෙන්නේ. එක ළඟ ඉහළ පහළ යමින් තියෙන සමහර coin up වෙනවා පේනවා. නමුත් ඒහා සමානව සමහර ඒවා down trend එකක තියෙන බවත් පේනවා. අර වෙනදා සුපුරුදු bitcoin එක අතින් අල්ලාගෙන යන coins ටික දැන් ඒගොල්ලෝ තනි විදිහට ගමන් කිරීමකුත් අපිට chart වල දකින්නට ලැබෙනවා. අපි බලමු bitcoin උත් consolidate වෙමින් තිබුණා ඊයේ ටිකක් ඒක අපැත්තට ගමන් කරමින් හිටියා. හැබැයි ලොකු මූවමන්ට්ස් ඇත්තේ නැහැ. නමුත් වොලටයිල් ගතිය වැඩි මාකට් එකේ ඒක ගොඩක් දුර යන්නේ නැහැ. ළඟ තමයි මේ දෙක ඉහළට සහ පහළට ගමන් කරමින් පවතින්නේ. ඉතින් ක්‍රිප්ටෝ සම්බලුව මේ තත්ත්වයන් කොයි විදිහටද කළමනාකරණය කරයිද, කොයි විදිහට වෙනස් කරයිද සහ ට්‍රම්ප් කියන පුද්ගලයාගේ ගන්නා තීරණ අපිට විශ්වාස කරන්න බැරි තීරණ ගන්න. ඔහු මෙතනදි මොන වගේ තීරණයන්ට එළඹෙයිද? ඇයි මේ කලබලේ කඩිමුඩියේ මේ වෙනි සමුළුවක් පවත්තලා ක්‍රිප්ටෝ දැවැන්තයන් ටික තමන් ළඟට ගෙන්න ගන්න කියන එකත් අපි හෙට දවසට ඊට දෙමු බලන්න මොකද්ද වෙන්නේ කියලා. හොඳයි. එහෙනම් හෙට සමුළුවෙන් පස්සේ අප්ඩේට් එකක් අරගෙන එන්නම්. එහෙනම් අදට වීඩියෝ එකෙන් සමු ගන්නවා. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අපිව subscribe කරලා නැත්නම් ඒකටත් අවස්ථාව අරගෙන යන්න කියලා ඉල්ලීම කරනවා. ස්තුතියි සියලු දෙනාටම. යුරෝපයේ සිග්නල් කණ්ඩායමක් සිග්නල්ස් ලබා දෙන ඉතාම හොඳ මට්ටමේ සිග්නල් channel එකක් අපට සම්බන්ධ වුණා. ඉතින් මේ සිග්නල් channel එකත් එක්ක අපි පහුගිය කාලේ වැඩ කරා ඉතාම ඉහළ මට්ටමින් අපිට සාර්ථක වෙන්න පුළුවන් වුණා. ඉතින් දැන් ඔයාලටත් පුළුවන්කම ලැබෙනවා මාසෙකට ඩොලර් 200ක් ගෙවලා සම්බන්ධ වෙන්න ඕන මේ channel එකට බල්ක් ක්‍රමයට සම්බන්ධ වෙන නිසා මාසෙකට ඩොලර් 12ක් පමණක් ගෙවලා ඔයාටත් එකතු වෙන්න පුළුවන්. දවසකට සිග්නල්ස් 6ත් 8ත් අතර ප්‍රමාණයක් මේන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම මාසෙකට ඩොලර් 100ක් ඔයා යොදවලා ට්‍රේඩ් කරොත් ඒක 6-7 ගුණයක් දක්වා වැඩි කර ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි මේක ප්‍රතිඵල ලබා ගන්න එකක්. ඉතින් ජොයින් වෙන්න අපේ Telegram channel එකට.